පශ්චාත් ව්‍යවසනකාරී තත්ත්වය ගම්වතුර තත්ත්වයේ හේතුවෙන් විපතටපත් වූ ජනතාව අරමුණු කරගෙන තමයි මම මේ වැඩසටහන පවත්වන්න තීරණය කළේ. එතකොට පශ්චාත් ව්‍යවසන සමයට පත්වෙච්ච අය තුල දැනට පවතින්නේ දුක, සංතාපය, ශෝකය මේ වගේ අතෘප්තිකර හැඟීම් සමුදායක් තමයි තියෙන්නේ. මේ සමුදායෙන් ඉවත් කර ගැනීමම තමයි මගේ දේශනේ අරමුණ වෙලා තියෙන්නේ. එතකොට මේ දරුවෝ, වැඩිහිටියෝ මේ හැමෝම පත් වෙලා ඉන්න తත්වය හරිම සෝචනීයයි. නමුත් ඒ සෝචනීය තත්වයෙන් අපිට එකවරම ගලවා ගැනීමක් නෙමෙයි මෙතනින් අදහස් කරන්නේ. ඒ දුකත් සමගම සමාජයේ ඉදිරියට ඒ අය ගමන් කිරීම. ඒ දුක තේරුම් ගන්න ඕන. ඒක යථාර්ථයක් බව තේරුම් ගන්න ඕන. ඒ දුක කියන්නේ ඒක අනිවාර්යයෙන්ම කෙනෙකුට ඇතිවන දෙයක්. ඒ වගේ තත්ත්වයක් හමුවේ ඒ දුකත් එක්කම අපි ජීවිතය ඉදිරියට අරගෙන යන්න ඕන. එතනින් ජීවිතය නතර වෙන්නේ නැහැ. අපි ජීවිතය නතර කරන්න බෑ එහෙම. මොකද අපිට මේ වාසනාවන්ත ජීවිතයක් මේ මොහොතේ අපිට ලැබිලා තියෙනවා. ඒ ලස්සන වාසනාවන්ත ජීවිතයට අර්ථයක් සපයා දීම තමයි අපි කරන්න ඕන. එතකොට ඒ අර්ථයක් සපයා දීමට මම මෙතෙන් සිට ඔබට ආයිබෝන් කියලා මේ මගේ කතාව පටන් ගන්නවා. එතකොට ඒ ලස්සන ජීවිතයට ආරම්භයක් දෙන්න තමයි සූදානම. අපිට පුළුවන් මනෝ විද්‍යාත්මකව ප්‍රජානනාත්මක අවධිය සංවර්ධනය කරගන්න. ප්‍රජානනය සංවර්ධනය කරන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් ධර්ම ප්‍රතිකාරය කියන එක මේ අපේ ප්‍රයෝජනයට ගන්න පුළුවන්. මොකද ධර්ම ප්‍රතිකාරයනොත් ප්‍රජානන චර්යාව සංවර්ධනය කිරීම තුලත් ඔබගේ මනස යථාවත් කරගන්න පුළුවන්. අපිට මේ වගේ ව්‍යසනකාරී තත්වයන් කියන එක සාමාන්‍ය දෙයක් වෙනවා. සාමාන්‍ය දෙයක් කියන්නේ රටක ඇති වෙන්න පුළුවන් ගම් වතුර, ගිනි ගැනීම මේ වගේ හදිසි ආපදා තත්වයන් නැති වෙනවා. ඒ වගේ තත්වයන්ටපත් වුණාට පස්සේ ඕනම කෙනෙක්ගේ හිතේ ඇති වෙන්නේ කලකිරුණු ස්වභාවයක්. දුක, සන්ත්‍රාසය, බය මේ හැමදේම ඇති වෙන්නේ මොකද? අපේ මිනිස් හැඟීම් නිසා. අපි කැමති අපේ හිතේ සතුට පවත්වා ගන්න. අපි කැමති නැහැ අපිට දුක එනවට. නමුත් අපිට දුක එනවට කැමති නැහැ කියලා කිව්වට අපිට ස්වභාව දහම විසින් ලබා දෙනේම තත්වයන් අපිට පිළිගන්න සිද්ධ වෙනවා. අපිට එතකොට අපේ ළඟම ඥාති හිත මිත්‍රාදීන් අහිමි වෙනවා. ඔබ හිතන්න ඒ අහිමි වීම ඒ ආපදාකාරී තත්වයේදී වෙන්න පුළුවන්. නමුත් ඒ ආපදාකාරී තත්වය තුල නෙමෙයි එහෙම නැතුව වුණත් ඒ සෝචනීය තත්වය අපේ ජීවිතවලට අනිවාර්යයෙන්ම අත් වෙනවා. ඒ කියන්නේ මරණය කියන එක හැමෝටම පොදු ධර්මතාවයක්. ඉපදුනා නම් අපි හැමෝම මිය යනවා. එතකොට ඒ తත්වය ඔබට මුහුණ පාන්නට උනේ ස්වාභාවික ව්‍යසනකාරී තත්වයක් නිසා. නමුත් මේ ව්‍යසනකාරී තත්වය තුල ඔබේ ඥාති හිතයිසීන් මිත්‍රයෝ, දරුවෝ, පවුලේ එකම එක්කෙනා ඉතුරු වෙලා ඉන්න පුළුවන්. ඒ වගේ තත්වයක් තුල අපට කරන්න තියෙන්නේ මොකද්ද? අපේ ජීවිතවලට ආලෝකයක් සපය ගන්න මේ මොහොතේ ඉඳලා ඔයාලා මේ මගේ දේශනේ අහනවා නම් හොඳින්ම හිතට ගන්න ඕන. මරණය කියන එක හැමෝටම පොදු ධර්මතාවයක්. මේ දුක කියන එක හැමෝටම පොදු ධර්මතාවයක්. අපිට ධර්මයේ පැත්තෙන් බැලුවාම ධර්මයෙන් අපිට කියන්නේ මොකද්ද? ජීවිතය අනියතයි, මරණය නියතයි කියන එක. ඒතකොට ධර්ම ප්‍රතිකාරය කියන්නේ අපේ ජීවිතයට අර්ථයක් සොයා යාම. ඒ අර්ථයක් සොයා යාම තුළ ඔබ මෙතෙක් කරගෙන ආපු දේවල් සියල්ල එකවර අත්හිටවිලා තියෙනවා. නිවෙස් අහිමි වෙලා තියෙනවා. අන්න ඒ දේවල් වෙලා තියෙනවා. නමුත් ඒක සාමාන්‍ය කරණය කරලා දුකත් සමග ඔබට ඉදිරි අනාගතයට පියන ගන්න වෙනවා. මොකද ඒ ඉදිරි අනාගතයට පියන ගන්න ඕන කියන්නේ අපිට අනිත් අය මැරුණා කියලා අපේ ජීවිතේ මේ වාසනාවන්ත ජීවිතය අපිට නැති කරගන්න බෑ. ඔයාලා හැමෝටම කියන්නේ ජීවිතය අපි සතුටින් ගත කරන්න ඕන. හැම මොහොතක්ම අපි විඳින්න ඕන. නමුත් ඒක දුක මතම පදනම් කරගෙන අපිට ඒ ජීවිතේ රැඳෙන්න බෑ. අපි රැඳෙන්න ඕන අපේ
ජීවිතය පවතින ඒ මොහොතයි අපි විඳින්න ඕනේ. ඒ මොහොත විඳින්න නම් අපිට අපි කරපු දේවල් මීට කලින් මේ ව්‍යසනයට කලින් අපි ජීවිතේට මුහුණ දුන්න ආකාරය චුට්ටක් කල්පනා කරලා බලන්න. අපි කොයි තරම් ධෛර්යවන්තව අපේ ජීවිත ගොඩනගා ගත්තද? ගෙවල් දොරවල් හදාගත්තද? නමුත් ඒ හැම දෙයක්ම එක මොහොතින් අපිට අහිමි වෙන්න පුළුවන්. අපි හැමෝටම එක මොහොතකින් මොන දේ වෙනවද කියලා හිතා ගන්න බෑ. නමුත් ඒ වෙන දෙයට මූණ දෙන්න මිනිස්සු විදිහට දියුණු මනසක් ඇති මිනිස්සු විදිහට අපිට පුළුවන් වෙන්න ඕන. නමුත් මනස එහෙම එකපාරටම කඩා වැටුණු කෙනෙක්ට එක මනස දියුණු කරගන්න, ඒ මනස තුල සංවර්ධනයක් ඇති කරගන්න බෑ. ඒක ක්‍රමයෙන් පශ්චාත් අවධියට පිවිසෙනවත් එක්කම යාළගේ තත්ත්වය ගොඩක් දරුණු වෙනවා. මොකද තේරෙනව ඇති. එතකොට තමන්ගේ ඥාතියා, දරුවා, තමන්ගේ මිත්‍රයා හැමෝම මිය ගිහිල්ලා තමන් විතරක් තනිය වෙලා ඉන්න පුළුවන්. ඒ අවස්ථාවේදී ඒක විඳ දරා ගන්න බෑ. ඒ විඳ දරා ගන්න බැරි වුණාට ධර්මයට අනුව අපි ධර්මයෙන් ගත්තාම ධර්මයට අනුව අපි හැමෝම මිය යනවා. කොයි හෝ මොහොතකදී අපිට මිය යන්න සිද්ධ වෙනවා. ඒ මිය යන සිද්ධ වෙන මොහොතේදී අපි කවුරුවත් රැගෙන යන්නේ නැහැ. අපේ භෞතික සැප සම්පත් කිසිම දෙයක් අපි රැගෙන යන්නේ නැහැ. ඒක ස්වාභාවිකයි. මරණය ස්වාභාවිකයි. මරණය ස්වාභාවික වගේම අපි උපයපු භෞතික දේවල් කිසිම දෙයක් අපි මේ ලෝකෙන් අරගෙන යන්නේ නැහැ. අපි යන්නේ තනියමමයි. කිසිම කෙනෙකුට කොච්චර සල්ලි තියෙන කෙනෙක් ධනයෙන් ආඩ්‍ය වෙච්ච පුද්ගලයෙක් වුණත් ධනෙ නැති කෙනෙක් වුණත් මේ දෙන්නටම සමාන දෙයක් තමයි මේ මරණය කියන එක. එතකොට මේ මරණය කියන එක සමාන නම් ඇයි අපි ඉන්න අය තැවෙන්නේ? අනිවාර්යෙන් අපිත් මිය යනවා. අපිත් කොයි හරි මොහොතක මිහිදන් වෙනවා. අපිට අනපේක්ෂිත මොහොතක ඒක සිද්ධ වුණු එක තමයි ඔබේ හිතට ලොකුවටම ගොඩාක් බලපාන්නේ. ඒ බලපාන තත්ත්වෙන් අපි අත්මි දෙන්න නම් අපි ධර්මයේ දෙසට හැරෙමු. එතකොට අපි පෙර මීට මීට ඉස්සර මේ ව්‍යසනයට කලින් අපි හිටපු ජීවිතය අපි බලමු. ගොඩනගාගත්තු හැටි අපි භෞතික සැප සම්පත් අපි ළඟා කරගන්න බොහෝ උත්සාහවත් වෙලා මහන්සි වෙලා ධනය හරි හම්බ කරලා එකතු කරගත්තු දේවල් වලින් තමයි අපි ජීවිතේ ගොඩනගාගත්තේ. නමුත් ඒව භෞතික දේවල්. භෞතික සැප සම්පත් කොයි මොහොතේ හිමි වෙනවද කියලා දන්නේ නැහැ. අපි උගත් දේ අපිට හැමදාම තියෙනවා. නමුත් භෞතික සැප සම්පත් කියන ඒවා කවදාවත් එහෙම පවතින දේවල් නෙමෙයි. මුදලින් ආඩ්‍ය වූ පුද්ගලයාත් දිලිඳු පුද්ගලයාත් එක සමානව මරණය හිමි වෙනවා. නමුත් මේ මරණය වැළඳ ගැනීමේදී අපි මරණය කියන එක වැළඳ ගන්න ඕන දුකින් නෙමෙයි. මේ මරණයට අපි මරණය නියතයි කියන එක දැනගෙන මරණයට අපි මුහුණ දෙන්න ඕන. මරණය සතුටින් මුහුණ දෙන්න පුළුවන් තත්ත්වයට අපි සිත දියුණු කරගන්න ඕන. එහෙම සිත දියුණු කරගන්න බැරි තත්ත්වයක ඔබ ඉන්නවා. ඒක දන්නවා. ඒ තත්ත්වය මත අපි මේ මරණය කියන එක සාමාන්‍යකරණේ ඔබ හැමසැමට තේරෙනවා ඇති. ජීවිතයේ අනියත බව තේරුම් ගන්න. ජීවිතයේ අනියත බව තේරෙනකොට පොඩ්ඩක් හිතලා ධර්මයට අනුව ජීවිතයේ අර්ථය සොයා යෑම තුලම අපි ඇයි ජීවත් වෙන්නේ? ඇයි අපි මේ ලෝකෙට ආවේ? ඇයි මොකටද අපි මොනා කරන්නද ආවේ? නමුත් අපි ආවේ මේ ලෝකෙට සෙතක් සදන්න. හැම කෙනෙක්ම මේ ලෝකෙට එන්නේ කුමක් හෝ අර්ථවත් දෙයක් කරලා මේ ලෝකෙන් යන්න. අන්නේ අර්ථවත් දෙයට ඔබ හිත යොමු කරන්න. ඔබ අද කිසිම දෙයක් අතේ නැතිව ඉන්න පුද්ගලයෙක් වුණත් ඔබේ දක්ෂතාවයේ බහුලයි. ඔබ කලින් කරපු දේවල් මතක් කරගන්න. ඔබේ ප්‍රජානනය කියන්නේ ඔයාලගේ ශක්තියන අවදි කරගන්න. ඇතුළත ඇති ශක්තියන අවදි කරගන්න. අහිමිවීම අමතක කරන්න. ඒ ශක්තියන අවදි කිරීම තුළ අහිමිවීම නැවත හිමිවීම බවට පත් කරගන්න පුළුවන්. ජීවිතේ අපි ගොඩක් වෙලාවට කරන්නේ අපිට හේතු 1000ක් තියෙනවා අපිට දුක් වෙන්න. සතුටු වෙන්න එක හේතුවක් හොයාගන්න බෑ. එතකොට ඒ සතුටු වෙන්න පුළුවන් ඒ එක හේතුවයි අපි හොයාගන්න ඕනේ. සතුටු වෙන්න පුළුවන් එක හේතුව හොයාගන්න නම් අපේ ශක්තියන් අපි අවදි කරගත යුතුයි. එම ශක්තියන් අවදි කර ගැනීම තමයි මෙතෙන් සිට අපි සිද්ධ කරන්නේ. එතෙක් ඊළඟ වැඩසටහනින් ඔබ හමු වෙන තෙක් ඔබ සැමට ආයිබෝවන්. ඊළඟ වැඩසටහනදී අපි හමු වෙමු. තිරුවන් සරණයි.